තියෙන සමාන පද. එක ශ්‍රේණියේ ඉඳලම ඔයාලා මේ වෙනකොට හතර ශ්‍රේණියේ ඉන්න ඔයාලා සමාන පද කීයක් ඉගෙනගෙන තියෙනවද එක ශ්‍රේණියේ ඉඳලම? 15ක්. 20ක් ඉගෙන ගත්තා. මම අද පින් එකක දාගෙන ආවා ඒ සමාන පද ඔයාලා ඉගෙන ගත්ත 20ම. ඒ පදයට කියන අනිත් සමානාර්ථ පදේ නැත්තම් සමාන පදයේ තියෙන පොලෙත් එක්කම මෙතන තියෙනවා. මම දැන් ඔයාලට මේවා ටික ඔක්කොම උඩ දානවා. උඩ දැම්මට පස්සේ ඔයාලා කරන්න ඕනි ඔයාලා හොලගත්ත සමාන පදයට සමානාර්ථ පදේ හෙවත් සමාන පදයේ තියෙන යාළුවාව ඉක්මනින්ම හොයාගෙන ඇවිල්ලා මෙතන ඒ දෙන්න පේලිය හැදෙන්න ඕන. හරිද? තමන්ගේ සමාන පදයේ තියෙන යාළුවාව ඉක්මනටම හොයාගෙන එන්න ඕන. හරි නේද? එහෙනම් රෙඩි? yes. ටිකක් පිටිපස්සට එන්නකෝ. කොහොමද? හරි හැමෝම තමන්ගේ යාළුවා හොයාගත්තද? සමාන පද තියෙන හයියෙන් කියන්න ඕන ඔක්කොටම හෙන්න. ඔය දෙන්න කියන්නකෝ. net. ආයන් හරි. පාර මාර්ගය. ෂා good. අම්මා මව. ගා good. ඉර හිරු. good. කකුල පාදය. good. ගෙදර නිවස. good. රාත්‍රිය රැය. good. තරු තාරකා. good. ඔළුව හිස. good. ප්‍රවෘත්තිය පුවත. good. උදෑසන හිමිදිරිය. good. and then ගස රුක රුක good. ඔළුව හිස good. දූපත දිවයින. good. කුරුල්ලා පක්ෂියා. good. කැලෑව වනය. good. තාත්තා පියා. good. ආව good. පොත ග්‍රන්ථය. good. විදුහල good. වතුර ජලය. හරි good. හරි හැමෝම කරන්න තියෙන්නේ ඔයාලට රූපයක් තියෙනවා. ඒ රූපේ පැත්ත මේ පැත්ත හරව ගන්න. රූපේ මෙහෙට හරව ගන්න. මේ ඔයාලට හැමෝටම දීලා තියෙනවා රූපයක්. හරිද? හරි. මම දැන් අනිත් යාළුවන්ට මේ වචන ටික දෙනවා. හරිද? මේ සමාන පද ලියලා තියෙන මේකේ මේ වචන ටික ඔයාලට දෙනවා. ඔයාලා කරන්න ඕනි මේ රූපේ තියෙන තැනට එන්න ඕනි. තමන්ගේ වචනේ හොයාගෙන. හරිද? රූපේ තියෙන තැනට එන්න ඕනි. රූපේ අයිතිකාරයෝ ඔයාලගේ වචනේ නෙවෙයි නම් එන්න එපා කියන්න ඕනි. තේරුණාද? ඔයාලගේ වචනේ නෙවෙයි නම් එන්නේ නෑ. ඔයා මගේ නෙවෙයි කියලා කියන්න ඕනේ. එතකොට හොයාගෙන යන්න ඕනේ අනිත් අය. හරි නේද? රෙඩිද? ඈත් වෙන්නකෝ. ඈත් වෙන්නකෝ. ඈත් වෙන්න. නැත්තම් පොර කයි ඇවිල්ලා. ඈත් වෙන්න එහාට යන්න. ඔයාලා ඔය හොයාගෙන එන්න ඕන අයිතිකාරය. හොයාගෙන ඇවිල්ලා එයා ගාව ඒ පේලියේ ඉස්සරහින් බිමින් ඉඳ ගන්න ඕනි. බිමින් කියන්නේ පාත් වෙලා ඉඳ ගන්න ඕනි ඈ. හරි නේද? හරි. රූපේ කෑ ගහන්න එපා. රූපේ කෑ ගහන්න එපා. එයාලා එයි ඈ. රූපේ කෑ ගහන්න එපා. එයාලා එයි. ආවෙන ඔයා යන්න. ඔයා රූපේ කෑ ගහන්නේ ඈ. එයාලා එයි. හොයාගෙන එයි ඈ. ආවේ නැත්තම් ඔයාලා එක්කෙනා නෙවෙයි නම් එපා කියන්න.
එක්කෙනෙක් රූපේ කොළ දෙකක් අහුලගෙන යන්න ඕනේ. එක එක්කෙනා ගිහිල්ලා ඉන්න අය ඉතුරු සමාන පදේ හොයාගෙනම යන්න මෙතනින්. හොයාගෙනම යන්න. තමන්ගේ සමාන පදේ හොයාගෙනම යන්න. හොයාගෙනම ගිහිල්ලා වාඩි වෙන්න. තමන්ගේ සමාන පදේ හොයාගෙනම ගිහිල්ලා වාඩි වෙන්න. තමන්ගේ සමාන පදේ හොයාගෙන ගිහිල්ලා වාඩි වෙන්න. මොකක්ද ඔයා ගාව තියෙන්නේ රූපේ? වනේ වනේ කැලේ. හරි ගුඩ්. එයාලා ඉන්නෙන්ඩක හොඳයි. ඔයාගේ? කකුල. කොහොයා හොයාගත්ත එක පාදේ කකුල. ගුඩ්. හරි. ඔයාගේ මොකද්ද? විදුවල පාසල. හා ගුඩ්. හරි. ඔයා? ජලය. ඔයා? කො? ජලයේ වතුර. හරි. ඔයා? පියා. කොයි ඔයාගේ තාත්තා පියා. හරි ගුඩ්. හරි. ඔයා? මාර්ගේ. පාර මාර්ගේ. ගුඩ්. හරි. ඔයා? පක්ෂියා. කුරුල්ලා පක්ෂියා. ගුඩ්. උදෑසන. හිමිදිරියේ උදෑසන. හරි ගුඩ්. ග්‍රන්ථය. කියන්න. පොත ග්‍රන්ථය. හරි ගුඩ්. ඔයාගේ රූපේ? ඔළුව. කො? පිස ඔළුව. හරි. ඔයා? නිවස. ඔයාගේ? නිවස ගෙදර. හා ගුඩ්. ඇස්. කොයි? ඇස් නේත. හා ගුඩ්. රාත්‍රිය. කො? රාත්‍රිය රැය. ගුඩ්. හරි. ඔයා? පුවත ප්‍රවෘත්තිය. හරි. ඉර හිරු. ගුඩ්. මොකද්ද? අම්මා මව. හරි ගුඩ්. ඔයාගේ මොකද්ද රූපේ? අහස. කො බලන්න? ගුවනයි අහස. හරි. ඔයාගේ රූපේ මොකද්ද? ගස. කො? ගස රුක. ගුඩ්. ඔයාගේ? දූපත. කො? දූපත දිවයින. ගුඩ්. හරි. ඔයාගේ? තරුව තාරකා. ගුඩ්.